තෙමු එකෙන් මම දාපු මුල්ම ඕඩර් එක. ඉතින් මට මේ සෙට් එකටම ගිහින් තියෙන්නේ ඩිරාම් හරියටම 99.79 ඉතින් ඩිරාම් 100ක්. මම මේක කලින් හැදුවා. ඒකට මට පෙන්නන්න ඕනේ වුණා. ඇත්තටම ඒ ගානට මම ගොඩක් දේවල් ගත්තා තෙමු එකෙන්. මුලින්ම මම මේක පෙන්නන්නම් ඔයාලට. මේකේ පහක්ම තියෙනවා. මම එකෙන් දෙකක් යූස් කරා. මම ඔයාලට ඒ දෙක දැන් පෙන්නන්නම්. ඒ දෙක තමයි මම එතන උඩ දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ iPhone එක. ඒ වගේම තව එකක්. තවත් එකක්. මේක ගත්ත වෙනවා. මේක ඇතුලේ සිලිකන් එක නැහැ. මේව ඇතුලේ සිලිකන් එක තියෙනවා. මේක එච්චර අර ක්වොලිටි නැහැ. ඒ වුණාට මේකේ තමයි ක්වොලිටි. මේ දෙකේ සිලිකන් එක ඇතුලේ ක්වොලිටිය නැහැ. මේක පට්ට මේක ක්වොලිටිය තියෙනවා. මම මේක එහෙම ගත්ත ඩිරම් 7කට විතර. ලංකාවේ ගානෙන් සිලිකන් එක දාපු එකක් ඒ ගානට ගන්න බෑනේ සාමාන්‍යයෙන් 580කට විතර. මේක ඒ ගානට ගත්ත තෙමේකින්. ඊට පස්සේ ඔයාලගේ අන්ඩර්වෙයර්ස් වගේ නීට් එකට දාන්න පුළුවන්. එන් දෙකයි ඊට පස්සේ මේක ඒවා තමයි ලේඩිස්ලට තමයි. තේරුණානේ? ඊට පස්සේ මං හරි මංසයි සකුරා. මං හිතුව එක මාර ලස්සනයි කියලා. ඒ වුණාට මේ එයා ෆොටෝ එකේ මාර ලස්සනට තිබ්බා. මට ගාන නම් මතක නැහැ. මම එහෙනම් දෙකක් ඕඩර් කරා. එකක් 4ක් වගේ උනේ. නෝ දෙකක්ම ඕඩර් කරා. මේ දෙකක් දැම්මොත් අර වාසයකට වගේ ලස්සන වෙයි කියලා හිතලා. මම මේකෙනුත් දෙකක් ගත්තා. මින් 3ක් 8යි. මින් 3ක්ම 8යි. ඉඳ 3ක් විතර දැම්මොත් කැත හින්දා මම ඒකෙනුත් තව එකක් ඕඩර් කළා. ඊට මේක අර ස්පොන්ජ් ඒවා. ඊට පස්සේ මේ ලිප් ලයිනර් එක. මැට් එක කියලා ගහලා තිබ්බේ. උන්න මේතර 4යි මැට් ඔක්කොම ෂයින් වගේ ඒවා. ඉතින් මම මොකද මේ දාගෙන ඉන්නේ කියලා. මම මේක මෙහින් ගත්තේ. ඒක නම් ඔන්ලයින් නෙමෙයි ගත්තේ. බලන්න. මේ නැත්තම් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මම මොකද මේ දාගෙන ඉන්නේ නිකම් මේ නෑ මේක හැමෝම දන්නවා. ඒ වුණාට නිකම් මොකුත් නොකර තියන් ඉද්දිත් හිතනවනේ. ඔය ටික තමයි මගේ ෆස්ට් ඕඩර් එකෙන් තියෙන්නේ. ඊට පස්සේ සතියකට පස්සේ මගේ සෙකන්ඩ් ඕඩර් එකක් තාව තෙමු එකෙන්. සතියක නෙමෙයි දවස් 3කට පස්සේ ඒකත් මම ඔයාලට පෙන්නන්නම්.